Hi friends, Cute Girl channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ පාඩම් කරනකොට ඔයාලට වැදගත්ම වන කරුණු ටිකක් ගැන. මම ඔයාලට ෂෝට් වීඩියෝ එකකුත් අරගෙන ආවා පාඩම් කරනකොට පාඩම් මතක තියාගන්න ටිප්ස් 7ක් ගැන. ඒක බැලුවේ නැත්නම් ඔයාලා දැන්ම ෂෝට් වීඩියෝ එකට ගිහලා ඒක බලලා එන්න. ඉතින් අද අපි කතා කරමු පාඩම් කරනකොට ඔයාලට වැදගත් වෙන ඔයාලට ඕන වෙන කරුණු කීපයක් ගැන. පළවෙනි දේ තමයි ඔයාලා පාඩම් කරනකොට කම්මැලිකම අත්හරින්න. ඒක මම ෂෝට් වීඩියෝ එකකිනුත් ඔයාලට කිව්වා. මොකද කම්මැලි වෙනකොට ඔයාලට පාඩම් කරනකොට පාඩම් කරන්න තියෙන ආසාව නැති වෙනවා. අපි දෙයක් කරනකොට දැන් ඔයාලා හිතන්න ඔයාලා ගේම් එකක් ප්ලේ කරනවා කියලා ඔයාලා ගොඩක් ආසාවෙන් නේද ඒක කරන්නේ. අන්න ඒ වගේ මේ පාඩම් කරන එකත් ඔයාලා ගේම් එකක් ප්ලේ කරනවා වගේ කරන්න. ඒ කියන්නේ ඔයාලා පාඩම් කරනකොට ආසාවෙන් පාඩම් කරන්න. එතකොට ඔයාලට මතක හිටින පාඩම් මතක හිටින ප්‍රතිශතය ගොඩක් වැඩි. දෙවෙනි කරුණ තමයි නිදහසේ පාඩම් කරන්න. ඔයාලා පාඩම් කරන්න කියන හැමෝම නෙවෙයි සමහර අය පාඩම් කරන්න කියලා කිව්වහම නිකන් හරියට මොකද්ද වගේ තමයි ගොඩක් එයාලට හරි අමාරුයි පාඩම් කරන දේ ඒගොල්ලෝ හරි අමුතු විදියට තමයි ඒගොල්ලෝ හිතන්නේ. පාඩම් කරනකොට ඒ පාඩම් කරන දේ රිලැක්ස්ව නිදහසේ පාඩම් කරන්න ඕනේ. එතකොට ඔයාලා ටක් ගාලා පාඩම් කරන කරුණු ටක් ගාලා මතකයට යනවා. ඒකින්ද ඔයාලා පාඩම් කරනකොට ගොඩක් නිදහසේ පාඩම් කරන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි ඔයාලා පාඩම් කරනකොට වැඩිපුර වතුර බොන්න. ඒකට හේතුව තමයි දැන් ඔයාලා පාඩම් කරනවානේ. එතකොට පාඩම් කරන දේ වැඩිපුර ඔලුවට යන්න ඕනේ. වතුර නැති වුනහම පාඩම් කරන දේ අමතක වෙනවා. ඒකට හේතුව තමයි අපි පාඩම් කරනකොට මොළයට වැඩිපුර වතුර අවශ්‍ය වෙනවා. මොකද අපි මොළේ වෙහෙසෙනකොට වැඩිපුර වතුර ප්‍රමාණයක් අපගේ ශරීරයෙන් පිටතට යනවා. ඒ දහදින් ඒ වගේ දෙකින් පිටතට යනවා. ඒක නිසා අනිවාර්යෙන්ම අපි වතුර බොන්න ඕනේ පාඩම් කරද්දී. එතකොට ඔයාලට පාඩම් කරනකොට මතක හිටින ප්‍රතිශතය වැඩි. ඊළඟ එක තමයි ඔයාලා පාඩම් කරනකොට කෙටි විවේකයක් ගන්න. මොකද අපිට එක දිගට පාඩම් කරද්දී පාඩම් කරන්න නිකන් එපා වෙනවා වගේ තේරෙන්නේ. නිකන් කම්මැලි දැන් බෑ වගේ මොලේට ඒ වගේ එක එක පණවිඩ එනවා ඔයාලට. ඔයාලට හිතෙනවා ආනේ දැන් ෆෝන් එක ගත්තොත් හොඳයි. දැන් ටිකක් ඇවිද්ද නම් හොඳයි. අන්න එහෙම ඔයාලට දැනෙන වෙලාවල් තියෙනවනේ. දැන් ඔයා එක දිගට පාඩම් කරගෙන යනකොට ඔයාලට නිකන් දැන් එපා වගේ දැන් ඇතිනේ එහෙම කියලා හිතෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට ඔයාලා විනාඩි 10ක් 15ක් වගේ කෙටි බ්‍රේක් එකක් ගන්න. හැබැයි ඒ බ්‍රේක් එක ගන්න වෙලාවේදී ෆෝන් එකවත් ලැප්ටොප් එකවත් බලන්න එපා. එතකොට ඔයාලගේ බ්‍රේක් එක විනාඩි 10 නෙමෙයි පැය භාගයක් පැයක් විතර යනවා. ඊළඟ එක තමයි මේක ගොඩක් අය කරන දෙයක්. පාඩම් කරනකොට ඇඳ පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ ඇඳේ ඉඳලා පාඩම් කරන්න එපා. මේක හැමෝටම ඕන දෙයක් නෙවෙයි. මොකද සමහර අය ඉන්නවා මේ ඇඳේ කොච්චර පාඩම් කරත් නිින්ද යන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳට පාඩම් කරනවා. ඒ වුණාට සමහර අයට නිින්ද යන අය ඉන්නවනේ. ඒගොල්ලෝ පාඩම් කරන්න ගියාම ඒගොල්ලන්ට නිින්ද යනවා. ඒකින්ද මේ නිින්ද යන අය පාඩම් කරනකොට ඇඳ පාවිච්චි කරන්න එපා. මෙහෙමයි පාඩම් කරද්දී තව තියෙන කරුණක් තමයි ඔයාලා තැන් මාරු කර කර පාඩම් කරන්න. මොකද මම පාඩම් කරන්නේත් එහෙම තමයි. මොකද එකම තැන ඉන්න බෑ. ගොඩක් වැඩි වෙලාවක් පාඩම් කරනකොට ගොඩක් ඒ කියන්නේ එකම තැන ඉන්න බෑනේ. ඔයාලා එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිද පාඩම් කරන්න පුළුවන්. ඊට පස්සේ සාලේ විද පාඩම් කරන්න පුළුවන්. බිම කරන්න පුළුවන්. මේසෙ කරන්න පුළුවන්. එක එක තැන් ඔයාලා පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ ආසාවත් වැඩි වෙනවා. තැන වෙනස් වෙන නිසා ඔයාලට පාඩම් කරන දේත් හොඳට කියන්නේ මතකෙට එනවා. ඒ පරිසරයත් එක්ක. ඊළඟ ටිප්ස් එක තමයි